රේන්බෝ සෙට් එකක් තියෙනවා. ඉතින් ඔන්න පැකේජ් එකක් විදිහට ගස් 10ක් මෙතන තියෙනවා. ගස් 10යිනුත් 6කම වටේ පැල තියෙනවා. ඉතින් පඳුරට ඔන්න හැදිලා තියෙනවා. මෙන්න මේ විදිහට වටෙන් පැල එන ගස් තමයි 6කම තියෙනවා පැල. ඔයාට චූටි චූටි පැල ගොඩක් එනවා 6කම. ඉතින් ඔන්න ගන්න කෙනෙකුට ලාභයි. ඒ අතින් බලනකොට එහෙමත් වාසි. ඒ වගේම මෙන්න මේ විදිහට සමහර මල් රේන්බෝ වෙලා තියෙන. ඉතින් පොඩි කාලේ ඉඳන්ම ගස් හදන්න ආස කෙනෙකුට ඔන්න පළවෙනි මලම. ඉතින් ඔයා දන්නවා ඇති රේන්බෝ වුණාම මල මේ විදිහයි. ඒ වුණාට මුල් කාලේ මල පිපෙන්නේ මේ විදිහට. පළවෙනි මල දෙවෙනි මල සාමාන්‍යයෙන් මේ විදිහට පිපෙනවා. සමහරලාට පළවෙනි මලම මෙහෙම රේන්බෝ වෙලා පිපෙනවා. ඉතින් ඔන්න නිරෝගීම ගස් 10ක්. ඔයාට නිරෝගී බව කියන්න අඳුන ගන්න හරිම සරලයි. ගහක මූල පද්ධතිය. ඊළඟට කොළවල ලෙඩ නෑ කියලා ඔයාට පේනවා නේද? ඉතින් හරි ලස්සන ගස් 10ක් තියෙන මෙතන ගන්න කෙනෙකුට ගොඩක් ලාභයි. මොකද මදර් ප්ලාන්ට් එකක් සාමාන්‍යයෙන් ලොකු මුදලක් එනවා නේද? ඉතින් මේ වගේ ලස්සනට මල ආවට පස්සේ මදර් ප්ලාන්ට් එක මිල ඔයා දන්නවා. එතකොට ඔයාට මේ විදිහට මල පිපෙන්න මෙයාලා තව මල් දෙකක් වගේ එනකොට සමහර ලාවට මෙයා තනි මලෙන්ම රේන්බෝ වෙලා තියෙනවා. ඉතින් ඊළඟ මල අනිවාර්යෙන් රේන්බෝ වෙනවා. ඒ කියන්නේ මේ ගස්වල මොකද දැන් මෙන්න මෙයා එහෙමනම් රේන්බෝ වෙලා ඊළඟ මල හැදෙන්නේ. ඉතින් ඔයාට මේකේ පැලක් තියෙන නිසා ඔන්න ගන්නවා නම් ගොඩාක් ලාභයි කියලා කිව්වේ ඒකයි මම මුලදිම. ඉතින් මෙතන රේන්බෝ වෙච්ච ගස් 3ක්ම තියෙනවා. මෙයා ඉන්නවා. ලොකුම කෙනෙක් ඉන්නවා. මේ ඉන්නේ. එතකොට මෙයා එයා රේන්බෝ වෙලා තියෙනවා. ඉතින් ඔයාට ඕන මේ ගහ පෙන්නලා මෙතන තියෙන පැල සේල් කරගන්නත් පුළුවන්. මම ඒ අදහසක් විතරයි ඔයාලට දුන්නේ. ඉතින් ඔයාට ඕන නම් මේ සෙට් එක පොට් එක ගන්න පුළුවන්. මෙතන ඔක්කොම ගස් 10ක් තියෙනවා. 10ම ගන්න කෙනෙකුට ටිකක් සාධාරණව අඩු කරලා මිල දෙනවා. පේනවනේ ඉතින් මේ ගස් වල තියෙන නිරෝගී භාවය වලට නේද? ඉතින් සමහර වෙලාව දෙවෙනි මල එනවා. එතකොට ඒ කියන්නේ ඊළඟ මල රේන්බෝ වෙනවා කියන එක තමයි. ඉතින් රේන්බෝ කියන්නේම තවානක ඉන්නවනේ කෙනෙක්. මොකද මම හැමදාම කියනවා වගේ අපේ ඇස යන්නේ නිතරම ලස්සන වෙනස් විදිහේ මල් වලට නේද? ඉතින් මේ වගේ මල් වලින් මම වැඩිපුරම ඔයාලට එකතු කරගන්න කියන්නේ හැමදාම කහ පාට, එතකොට රේන්බෝ, දම් පාට වර්ග නේද? ඒ වගේ වර්ග වලට හිත යනවා ඕන කෙනෙකුට ඇසත් යනවා. ඉතින් ආස හිතෙනවා අපිට උනත් තවානකට ගියාම කොයි තරම් තිබුණත් සමහර ලාවට ආස හිතෙන වර්ග තිබ්බම ගන්නවා කොච්චර තිබුණත්. ඉතින් ඒ වගේ ඔන්න රේන්බෝ නිරෝගීම ගස් 10ක්. මෙයාලා නිරෝගී ඔයාට ලෙඩ රෝග තියෙන ගස් නෙමෙයි. ඒ වගේම ගන්න මුදලට උපරිම සාධාරණ විදිහට පෝච්චිත් එක්ක ඔයාට එවන්න පුළුවන් කුරියර් කළා. ඔයන WhatsApp එක පැත්තට ඉක්මනට මැසේජ් එකක් දාන්න.